हेलो मचान संजीव මේ ඔබට ගන්න හැදුවා විතරයි බං මම මේ ඔව් බං කලින් නිව් එකක් ගත්තා ඔව් බං අපේ මල්ලිගේ අර බෙල්ල නැන්දමල ගෙදර එනවලු බං අපේ අම්මා නිකන් හරියට මගේ කසාද වගේ කලින් එන්න ඔව් බං අපේ නංගි වදින්නේ ඇහුවොත් අපේ නංගි කියන තමයි ඒ ඉතින් මේ දවස් ගානක් තිස්සේ වැඩෙන්න හැද්දි ඊයේ ඉඳන් නිවාඩු දාලා ඔව් බං යාළගේද යාළගේ නම් බං නැන්දම්ම අවුල් කියනවා හරි පම්පෝරි ගහන ගෑණියක් බං දන්නවද බං ගෑණි ඒකනේ මේ අපේ මල්ලිගේ කැමැත්තනේ බං ඉතින් උඩ හරියට ගන්න හොයාගන්න අයි මම මුකුත් කියන්නේ මගේ කසාදේ මේ අංකල් නම් බිස්නස් එහෙමලු බං කරන්නේ මේ මං කලින් දැකලා නැහැ මිනිහා උලක් නැහැ කියලා කියනවා මේ බං මේ අපේ අම්මාගේ දෙහි කපනවා ඇති මේ මට යන්න ඕනේ මං කියනවා මචං බයි පස්සේ ගන්න ඈ කෝකේ අදත් අයියාවේ නැද්ද ඔය ආවේ දැන් පොඩ්ඩේ බඩ පරියක් ගිහි දැනගේ පොල් කට්ටිය දැක්කේ නැහැ කියලා අද එන්න ඕනමයි කියලා ආවේ නංගිලා ඉතින් ආපු දවසේ ඉන්න උන් නැහැ බිස්නස් වැඩකට ගිහිල්ලා ඉන්නේ ඕකේ ඒකත් එක්කයි ඒක නිසා අක්කියල මංගාරේ අද ලොකු අඳුරගේ දැසන ගිහිල්ලා දැන් සැකක පුත් අරගෙන තමයි මේ ගෙදරින් එළියට බැස්සේ ඕ කියන්නේ මේ නංගියේ මේ මගුල නම් තීරුයි ආවයි අද හෙට මගුලට ඕන වැඩ කටයුතු ටික පටන් ගන්න ඕන මොකෝ ඉතින් මේව ලේසියට කරන්න පුළුවන් මගුල්ල ගෙදර ඉන්න එකම දුප්පොත්තනේ මේ විදිහින් ගමටම පේන්න කරන්න ඕන වැඩ ගොඩක්ද එතකොට කෝවක්ගේ කෙල්ල අනේ නංගි අද මම හිතා හරියට ඔය අම්මා කෝපී ඉංග්‍රීසි ගන්නන්න යන්න ඕනි කියලා ඉස්කෝලේ ගිහින් මුළු ගමටම ඉන්න එකම ඉංග්‍රීසි ටීචර් අපේ කෙල්ලෙක් ඉතින් ඕවා ඒ කෝවට එන දස්සයි ඒ දස්සකන් තිබ්බට රාජු කලිගාවෙන්න තිබිලා නැහැ අපේ දුන්නා සීල නෑ අපේ අතේ තමයි හැදුනේ මම ඉතින් සිංහල කුරුවරියක් මම නම් කිව්වද මන් දන්නේ නැහැ ඔව් අපේ මහත්තයා දැන් බිස්නස් කරාට ඉස්සෙල්ල මහාවිද්‍යාල ගණන් කියන්නේ මහාවිද්‍යාල ගණන් ගන්න පුළුවන් හැම කෙනාටම ඔය නම් මොනවද මම අස්කේ අර කොට අපේ අම්මා තමයි තාත්තා නැති වුණාට පස්සේ ඉතින් මේ ඉඳ ගන්න බලාගෙන පුතාගෙන ඉතින් අම්මයි අයියයි ආවෙත් ආවේ අක්කේ රස්නේ මම අනේ නංගි පාණංගි මේ එන ගමන් ෆෑවරියා අයියෝ මේ අපේ ගෙවල් දැල්ලා මේ නොකන මියන්න පුළුවන් දැක්කේ අනේ ඉන්නව අපේ ගෙවල් පැත්තේ ඉන්න දැක්කනේ මේ ඉන්නේ මේ අපේ නංගි ડોක්ටර් කෙනෙක් කරාම පිළිලේ මොනේ සුගත අපිටම කැපෙනවා නේද දාවේ නැහැ නේ මෙයයි අම්මයි ඉස්සරහින් නාවේ අපිට මේ වගේ පවුල් වලට අපි සම්බන්ධ වෙන්නේ ඉන්දිරා කලින්ම ආවද උදේකින් උදේම ආවයි ඒකනේ ඉතින් මේ මල්ලි අම්මා මේ අපේ අයියා මල්ලි ඒකනේ අන්ද කලින් දැකලා නැහැ නෝය කෙනෙක් අම්මේ ඔය වතුර එකක් ගන්න ඉන්නකෝ ඔය ආවද අද මොනවද අද විතර කරා ඒතුයි වැසකටිකම දාලා ඔය දැක්කද පොඩි දරුවෝ ගෙදර ඉන්න පොඩි කෙල්ල හොඳයි මෙයාට එකින් එක ඇඟිල්ලෙන් යනලා කියන්නේ එකින් එක කියන්නේ ඔබ වැඩ කරන්න පුළුවන් දානේ රස්නේ ඉතින් මම ආපු වෙලාවේ නම් කියන්නේ දැන් එකක් කරලා අනේ මම දන්නේ අපේ කෙල්ල නම් AC ඇතුලේ හැදුනේ AC එකක්වත් හයි කරගන්න වෙයි අනික ඇටච් බාත්රූම් උත් ඕන හොඳේ ඔව් අපි සයිඩ් එකට යන්න මේ වටපිටා මම බලනකොට බලන්න මේ හොඳ ඉඳ කඩන් හිටනම් හොඳ සරුවල තිබුණා දාලාගෙන ආව් නැද්ද මේ යහවත් තත්ත්ව දෙකක් තියෙනවා මේක අක්‍රයක් තියෙනවා අපේ ඉතින් ඉඳ කඩන් නම් හොඳ තියෙනවා බලමු ඉතින් උදේ මේ අර මම කවුද ඒ මම අපේ අම්මා කලින් දැකලා නැහැ මේ සුගත ඔයාලට කියන්න බැරුණාට පුතයි අම්මයි විතරයිනේ ආවේ මේ තමයි අම්මා මේ දයන්නේ තුල ගන්නේ මේ කසාද දෙන්නේ නැහැ සුගත
අම්සර පිස්සුද ඔච්චර මේ අන්තිම කලින් වෙලෙදි මේක වෙන්නේ නැහැ මේ ගෑණි කවුද කියලාද? මේ ගෑණි අර මැගිගේ මඩ නැගෙන්නද මේ ගෑණි දෙයනේ මොනවද මේ වෙන්නේ මොන නවනින් කිරාවත් දෙයනේ උනේ කොපි කොච්චර නම්බුකාර විදියටද ජීවත් වුනේ ගමේ මේව තමසර අපි ඔක්කොටම හැංගුනේ අම්මා මෙහෙම නම් ළමයි කොහෙද කියලා හිතා ගන්න පුළුවන් නැන්ද මේ අහන්න කොහොමද නෑ නෑ තව වචනයක් කතා කරන්න එපා මේ මගුල මෙතනින් ආවර මේ වගේ ජරපවුලට අපේ මොනවද යම්සර් ඉවන්නේ? ඇයි ජරපවුලකට මේ ජරපවුලක මොනවද මේවට කියන්නේ අනේ ගෑනු පවුල් මොන පවුල්ද කියන්නේ නැත්තම් කමුසෙලාගේ දුව අපිට ඕනේ නැහැ බලය යන්න මෙතනින් ඔය එක ස්කූල් දාගෙන ඉන්නේ ගැටින් නම් හොඳට දන්නවා ස්කූල් ඇයි ඔබගෙන යන්නේ කියලා හිතුවද අරාලෙම පාඩම් කරන්නේ අන්තිම එක तो මොකද ආයාව කියපන් අර මිනිස්සයා මරලා දාන්නද පොට්ටම් මතක නැද්දකෝ මේ මිනිස්සයා ප්‍රතිමානිත මතකෙන්නේ කරනවා මතක කරපන් තුඩ මතක නැද්දකෝ මට මතක තාත්තා හිටපු කාලේ ඒ කාලේ අපි සතුටින් හිටියා बड़े माता कहते अरे अपने हम मैंने के මහත්තයා मम्मी एना जाते किरण नंगुलु भी अंदर तोड़ අපි අන්න මොනද මහත්තයා මේනට උත්සාහවත් අපිට උනානේ ඒක නිසා අද නම් යන්න වෙනවා හරි ඉස්පිරිතාලේ ඉන්නත් නවතින්නේද කියලා මේ බලන්නකෝ කියනකොට පැත්තකට බාරින් එපා මම පාන්දර වෙනවා ඒක නෙමෙයි කෝපේ ළමයි උන්දේ නවුදේ දඟලලා තෝම පුටි මහත්තයෝ ඒ දෙන්නට කියන්න මම කියා දෙන්නේ අපු මහත්තයා කොහොමද ඊයේ අපු මාමා කිව්වා තනියම ආවෙල පැත්තට ගෙවුවා කියලා ඒක නිසා ඉස්සෙල්ලා අපු මහත්තයා परिश्रमी दिन में माइक पर लगे मैं तो क्या करना
මම කරදරාවේ බඩු රුක් වෙනදී. තාත්තට තනිය ගෙනින්දී. අනියම්ද පාතෝල්න විතරයි. පොඩි එකේ අම්මගේ බඩේ. තාත්තගේ මුළු ශරීරයම තනිය උන්ට අර විදිහට පාගල තාත්ති. තාත්තට මතක් වෙන්නේ නැති. අපේ බඩේ ගින්දර. Tuh bagaimana? අපේ අයලා මරාගත්ත. Alat මම කරදරාවේ උන් අපේ අම්මනි කිව්වේ ඒකේ ගුණයාගේ යස්ස ගෑණි කියලා. ඔව්. ඒ යස්ස ගෑණියෙක් තමයි. දන්න කියන්නේ උන් ඔක්කොම අහක බලද්දි. මේකේ පොඩි එකව තුරු කරගෙන අම්මා බැස්ස මහපාරට. අනේ මහත්තයෝ මගේ මිලේකේ පොඩි එකව ජීවත් කරවන්නේ කීයක් හරි දෙන්න මහත්තයෝ මට තව ළමයි දෙන්නේ කින්න මහත්තයෝ කීයක් හරි මහත්තයෝ මේ මහත්තයා පිසින් දෙන මහත්තයෝ අනේ මොකද කීයක් හරි දෙන්න පිසින් දෙන අනේ මහත්තයෝ මට පොඩි රස්සාවක් හොයලා දෙන්න. බලන්න මේ දරුවගේ මූණ දිහා. අනේ එහෙම කරන්න එපා මහත්තයෝ මට පොඩි රස්සාවක් තව ළමයි දෙන්නෙක් ඉන්නවා. අනේ මහත්තයෝ. අනේ නෝනේ. බලන්න. නෝනේගේ ගෙදර හරි ගමන්නේ නෝනේ. මට මේ දරුවව තියාගෙන පොඩි රස්සාවක් කරන්න දෙන්න. එහෙම කරන්න එපා නෝනේ. අනේ මම අසරණයි. නම් ඉන්නේ ජොබ් එකක් නම් දිගනවා. හැබැයි නැවතිලා තමයි කරන්න වෙන්නේ. හොඳ කාලයක් හම්බෙනවා. අනේ නෝනේ නෝනට ගොඩාක් පිසින් දෙනවා නෝනේ. රස්සාවට එන්නම් නෝනේ. මහත්තයා අද රැට ඔය යාළුවෝ දෙන්නෙක් කෙනා ගිහුවා. රැට වුණා හතර ගන්න වෙයි. හරි එකක් තියෙනවා. මට එනවා කොහෙන්ද? යන්නේ නෝ. අනේ බුදු මහත්තයා මටයි මගේ දරුවන්ටයි පාඩුවේ.
වට කරගෙන බත් කට කවපු අම්මගෙන්ගේ හැමදාම තිබ්බේ කොටි බලත් පහුරු කප් පාරවල්. අපි ටික ලොකු වෙද්දි අපේ අම්මේ සේරම දේවල් අතහැරලා දැම්මා. අපි වෙනුවෙන් පොල්ලතවල ගිනි කාෂ්ඨ කව වැඩ කරා. අනුන්ගේ ඉදුල් හේතුවා. අපේ අම්මා අපි වෙනුවෙන් නම් කරපු දෙයක්. උඹලා වෙද හතුරාගේ ගියා කියන ගෑණිගේ ලොකු පුතාද උසාවියේ නඩු අහනවා. පොඩි එකා ලොකු බිස්නස් කාරේ. අර ලීකේ පොඩි එකී අද ලොකු ස්පිරිතාලයක දොස්තර කෙනෙක්. ඕවා තමයි